යම් තණ්හා පෝනෝ භාවිකා නන්දිරාග සහගතා තතර තත්‍රාබිනන්දිනි ගිය ගිය තැන ඇලෙන විදියට තණ්හාව තිබ්බහම දුක හැදෙනවා. අපි ඉස්සෙල්ලා කියවනේ ඇලිච්ච තැන් වල නයි දුක හට ගන්නවා කියලා. යායන් තණ්හා පෝනෝ භාවිකා නන්දිරාග පුනර්භවයේ ඇති වෙන ආකාරයට තණ්හාව පවතින තාක්කල් තතර තත්‍රාබිනන්දිනි ගිය ගිය තැන සතුටින් පිළිගන්න කමක් තියෙන තාක්කල් දුක හට ගන්නවා. ගිය පින්වත්නි ඇලෙනකොට දැනගන්න දුක තමයි මේ තුරුල් කරගන්නේ කියලා. මොකද ඇලිච්ච හැම තැනකම දුක හටගෙන තියෙනවා. ඇලිච්ච දෙයක් නිසා කාටවත් පින්වත්නි දුකෙන් නම් ගැලවෙන්න වෙලා නැහැ. යම් දෙයකට ඇලුනද ඇලිච්ච හැම තැනක්ම දුකක්. ඇලිච්ච ඒවා නඩත්තු කරන එක මොන තරම් දුකක්ද? දැන් බලන්න මිනිස්සු ඇලෙනකොට ඕක ඔච්චර දුරට හිතෙන්නේ නැහැ. දැන් විවාහ වෙනකොට විවාහ වෙන එක මහා ඉස්තරම් දෙයක් විදියට පිළි අරගෙන විවාහ වෙලා පින්වත්නි මැරෙනකන් ඊට පස්සේ දරුමල්ල වෙනුවෙන් මහන්සි වෙන්න ඕන. විවාහය නරක දෙයක් විදියට නෙමෙයි මේ කියන්නේ. පින්වත්නි විවාහ වුණාට පස්සේ අවුරුදු 25න් විතර විවාහ වුණොත් විවාහ වෙලා ටිකක් පොඩ්ඩි ආස්වාදයක් තමයි පුද්ගලයාට ලැබෙන්නේ. රූප ආස්වාදය, ශබ්ද ආස්වාදය වගේ ඉන්ද්‍රිය ආස්වාදයක් ලැබෙනවා. මොකද ඒ ලෝකේ හැදිලා තියෙන සකස් වෙච්ච දේවල් එක්ක ඇලිලා වාසය කරන විදියටයි ලෝකේ හැදිලා තියෙන්නේ. ඊටාම ස්වල්ප ආස්වාදයක් තියෙනවා එකිනෙකන අතර එකතු වීම මත. ඒ කියන්නේ එකිනෙකනට දැකීම මත රූප ආස්වාදයක් තියෙනවා. එකිනෙකන අතර කතා කිරීම මත ශබ්ද ආස්වාදයක් තියෙනවා. එකිනෙකන අතර ගනුදෙනු කරද්දී ආස්වාදයක් තියෙනවා. හැම වෙලාවකම මේ ලෝකේ එකතු වෙන එක අතර පොඩි ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැති නෑ. හැම වෙලාවකම එකතු වෙන තැන්වල ඊටාම පුංචි ආස්වාදයක් තියෙනවා. ආස්වාදයක් නැත්නම් මිනිස්සු එකතු වෙන්නේ මොකටද? බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයේ ආස්වාදයක් නැතයි වදාලේ නැත. ලෝකේ ආස්වාදයක් ඇත. තියෙන ප්‍රශ්නේ කුමක්ද එහෙනම්? ආදීනවයක් නැත ලෝකේ. ලෝකේ ආදීනවයක් තියෙනවා. අර විපරිණාමයටපත් වෙන වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ඒතර ඔබ ඔය බැඳිලා තියෙන්නේ ආස්වාදයෙන් අල්ලගෙන තියෙන්නේ එක මිටට අල්ලගෙන තියෙන්නේ පින්වත්නි වෙනස් වෙන විපරිණාමයටපත් වෙන අනිත්‍ය වෙලා යන දිරලා යන ලෝකයක්. ඒක ළඟදී දිරනවමයි. ස්වාමියයි බිරිඳයි කොයි තරම් එකතුවෙන් හිටියත් සමගියෙන් හිටියත් පින්වත්නි එක්කෙනෙක් අහිමි වීමේ දුක එක්කෙනෙකුට දරන්න වෙනවාමයි. එක්ක ස්වාමියට දරන්න වෙනවා, එක්ක බිරිඳට දරන්න වෙනවා. ඒ වගේම ඒතකොට කෙනෙක් කියන්න පුළුවන් එයා ඉදි මම්මලොත් නම් ප්‍රශ්නයක් නැහැ කියලා හිතෙන්න පුළුවන්. පින්වත්නි මේ මැරෙන පුද්ගලයාට අස්මානයේ තියෙන රූප ශබ්ද ටික අතහරින්න වෙන එක මහ පුදුම දුකක්. ඒක අතහැර ගන්න බැරි එකයි දුක. මරණීය දුකක් නෙමෙයි. මැරෙනවා කියන එක හරිම සුන්දර අත්දැකීමක්. මරණය කියන්නේ අතිශය ප්‍රණීත මధుර අත්දැකීමක්. මේ ජීවිතය අතහැරෙන එක මොන්න තරම් සනීපයිද කියලා තේරෙයි ධර්මයට આવොත් එහෙම. ප්‍රශ්නේ තියෙන්නේ අතහැර ගන්න බැරි මට්ටමට මේ ලෝකේ බැඳිලා අතහැරෙන්න වෙනවා කියනකොට ඔළුවට එන්නේ අනේ මගේ දරුවා මට ආයෙ දකින්න නෑ නේද කියලා. බරපතල අභ්‍යන්තරේ ගිනි ගන්න පටන් ගන්නී මනාප ලෝකයේ එකතු වෙච්ච ලෝකයේ අතහැර ගන්න බැරි වීමයි. මරණය කියන්නේ අමාරු අත්දැකීමක් එහෙම නෙමෙයි. චුතිසිතත් එක්කම ඊළඟට ප්‍රතිසන්දි සිතක් ගෙනත් දෙනවා. මරණය කියන්නේ බොහොම ස්වල්ප වේදනාකාරී තත්ත්වයක්. මරණය නම් වේදනාවක් නෙමෙයි. මරණේ වේදනාවක් වෙන්නේ ඇලිච්චේව අතහැර ගන්න බැරි තරමට අනාථ වෙන එකයි අසරණකම. මරණාසන්න මොහොතේ ලෙඩ ඇඳේ ඉඳලා පින්වත්නි කතා කරගන්න ඕන කතා කරන්න බෑ. ළඟට එන්න කියන්න ඕන ළඟට ගෙන්න ගන්න බෑ. ඒ වතුර ටිකක් බොන්න ඕන වතුර ටික බී ගන්න බෑ. උගුරෙන් පල්ලට වතුර ටික යන්නේ නැහැ. මොන්න තරම් දුකක්ද පින්වත්නි මේ ජීවිතේ. ඒ විතරක් නම් කමක් නැහැ. මනාප රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම නඩත්තු කර ඉඳලා ඒ ටික Tamanගේ වසඟේ තියාගන්න බැරුව අනාථ වෙන එක කොහොම අනාථකමක්ද? පුදුම අනාථකම. අත උස්ස ගන්න ඕන. අත උස්ස ගන්න බෑ. ඔයලා ඔය වාඩි වෙලා බොහොම සනීපෙට හිටියට ළඟදී එහෙම දවසක් එනවා. මේ රූපේ කොහොම නඩත්තු කරත් වැඩක් නැහැ. ආනික මේක නඩත්තු කරලා අවුරුදු 100ක්වත් මේ ඉන්න බෑ. මේකේ සාරයක් නෑමයි. කාටවත් අභියෝග කරන්න බෑ මේක මේ දැන් බටහිර විද්‍යාවෙන් හරි සාරයක් හොයාගයි කියලා. බටහිර විද්‍යාව මෙච්චර දියුණු වුණාට අවුරුදු 75ක් මේ පෘථුවියේ මිනිහෙක් තියාගන්න බැරි තරමට ඒගොල්ලෝ දුර්වලයි. මේ බඳු තාක්ෂණයක් නැති කාලෙක මිනිස්සු ඉතා සනීපෙට ජීවිතයක් ගෙවුවා අවුරුදු 100කටත් වඩා. එහෙනම් මතක තියාගන්න ඉස්සරහට තාක්ෂණික ලෝකයෙන් ලස්සන සුරපුරයක් ඔබට හදලා දෙන්නේ නැත. ඔබේ ආයුෂ අවුරුදු 50ක විතර ආයු අපේක්ෂාවකට තව පරම්පරා දෙකකින් කඩා වැටෙනවා. පරම්පරා දෙකකින් කඩා වැටෙන්නේ. අවුරුදු 100ක් හිටපු ආයු කාලය අවුරුදු 75ට අඩුනේ පරම්පරා දෙකකින්. ඔයගොල්ලන්ගේ 100ලාගේ ජීවිතේ අවුරුදු 100 හිටියා ඒගොල්ලෝ බය නැතුව අවුරුදු 95 හිටියා. සනීපෙට හිටියා. දැන් අවුරුදු 68ක් වගේ ඉතාම අඩු ආයු අපේක්ෂාවක් තියෙනවා. 68ක් වගේ. පරම්පරා දෙකකදී ආයු අපේක්ෂාව අවුරුදු 30කට වඩා වේගෙන් අඩු වෙලා තියෙනවා. එහෙනම් මේ තාක්ෂණික දියුණුවට විසඳුම් නැත.
තාක්ෂණික දියුණුවට ආවඩන එක කිසිම තේරුමක්ද නැත. වැඩක් නැහැ. තාක්ෂණික දියුණුවට ආවඩන එක තේරුමක් නැහැ. මේ ජරා මරණ දුකට කිසිදු විසඳුමක් නැහැ ලෝකේ. හැබැයි යම් වෙලාවක ඔබ අනාථ වෙන්නේ මේ දුක සමුදේ වෙන විදියට, තණ්හාව ගලන විදියට, යන යන තැන ඇලෙන විදියට ඔබේ හිත පැවැත්වුවොත් එදාට අනාථයි. යන යන තැන ඇලෙන විදියට අපේ හිත හැදිලා තියෙන. යායන් තණ්හා පෝනෝ භාවිකා පුනර්භවයේ හැදෙන විදියට නන්දි රාග සහගතා, නන්දි රාගයෙන් ඇලිලා తත්‍ර తත්‍රාබි නන්දිනි ගිය තැන ඇලෙන විදියේ හිතක් ඔබට තියෙන්නේ. ඔන්න ඔය හිතයි වෙනස් කරගන්න ඕන. ගිය තැන ඇලෙන මට්ටමේ හිතක් නම් තියෙන්නේ. ඔය හිතයි කන පිටට හරව ගන්න ඕන. ඕකයි වෙනස් කරගන්න ඕන. ඔන්න ඔය ඔබේම හිත වෙනස් කරගත්තොත් ඔබ කවදාවත් අනාථ නැහැ. ඔබලාගේම හිත වෙනස් කරගත්තොත් පින්වත්නි ආ කවදාවත් අනාථ නැහැ. එහෙනම් මේ ඇලෙනකම අයින් කරගන්නයි ඕන. ඇලෙනකම අයින් කරගන්න එක ලේසි නෑ. ලෝකේ වටිනාකමක්, අගයක්, සාරයක් පේනවා. ඒ ලෝකයේ අත්දකින්න මම තුල අගයක්, සාරයක්, වටිනාකමක් පේනවා. මගේ රූපය ගැන අගයක්, වටිනාකමක්, සාරය පේනවා. මගේ හැඟීම් වල වටිනාකමක්, අගයක්, සාරයක් පේනවා. හරි ඔය හැමෝම වටිනාකමක්, අගයක්, සාරයක් ආරෝපණය කරගෙන ඔය රූපේ නඩත්තු කළේ. මෙතනම කොයිතරම් වයෝවෘද්ධය ඉන්නවද? ඔයගොල්ලන්ගේ ලස් තරුණ කාලේ ජීවිතේ මොකද්ද වුනේ? ඒක ගෙවිලා ගියේ 12 පාරක් ගලනවා වගේ වේගෙන් ගෙවිලා ගියා. එහෙනම් මේ රූපය ඔබට බලාපොරොත්තු වෙන විදියට පවත්ව ගන්න බැරි එකක්. මෙතනට ගිය වයසට ගිය එක මිනිස්සෙක්වත් කැමැත්තෙන් වයසට ගියායි නෙවෙයි. තවත් ටික වෙලාවක් හරි මේ පෘථුවිය මත පවතින්නයි ජීවිත තණ්හාවක් අපිට තියෙන්නේ. නමුත් මේ පැවැත්ම අවිනිශ්චිතයි. කොන්ද කෙලින් තියලා හිට ගන්න බැරි තරම් අවිනිශ්චිතයි. මොන්න තරම් අවිනිශ්චිත ජීවිතයක්ද තියෙන්නේ. ඒ අවිනිශ්චිත ජීවිතය අවුරුදු 75ක් වගේ පොඩි කාලයකින් ඔබ කරා එනවා. අවුරුදු 40කුත් පැනපු මිනිහෙක් නම් මෙතන ඉන්නේ කවුරු හරි කෙනෙක්. ඒ හැමෝගෙම ජීවිතේ වැය වෙන පැත්තේ දැන් ඉන්නේ. හැදෙන පැත්තක නෙමෙයි. ජීවිතේ දුර්වල වෙන පැත්තට බර වෙලායි දැන් තියෙන්නේ. අවුරුදු 40ට පස්සේ කියන්නේ ජීවිතේ බර වෙන්නේ දුර්වල වෙන පැත්තට. මොන ආටෝප සාටෝප දැම්මත් මේක දුර්වල වෙන එක නවත්ත ගන්න බෑ. එහෙනම් මතක තියාගන්න, මේක අවබෝධ කරගන්න. ඒ බඳු ජීවිතයක් මට තියෙන්නේ, ඔබට තියෙන්නේ. අප දෙදෙනාට මෙහෙම ජීවිතයක් තියෙන්නේ. මේක ගැන ඇලුනට වැඩක් නැහැ. මාන්නේ හදාගත්තට වැඩක් නැහැ. කාලා බීලා මේ ජීවිතේ නිකම්ම ගෙවුවට වැඩක් නැහැ. කිසිම තේරුමක් නැහැ. කාලා බීලා ගෙවන ජීවිතේ සතර අපායේ පැත්තටයි වැටෙන්නේ. ඒතකොට ඒ කමක් නැහැ. එහෙනම් අවුරුදු 70ක් හරි කමක් නැහැ ඉන්නවනේ කියලා හිත හදා ගන්න පුළුවන්. ඒකත් විශ්වාසයක් නැහැ. මේ වයෝවෘද්ධ හම්මලා මෙතන ඉද්දී ඔය මෙතනට එකතු වුණු අනිත් කෙනෙක්ගේ ජීවිතේ නැති වෙන්න පුළුවන්. එතකොට මේ වයෝවෘද්ධම කෙනා මෙතන ඉද්දී අවුරුදු 50ක් 55ක් ගියපු කෙනා මැරෙන්න පුළුවන්. ජීවිතේ එහෙම සැලසුම් නැහැ. ජීවිතේ එච්චර ලස්සන එකක් නෙමෙයි. එහෙම බලාපොරොත්තු තියාගෙන සැලසුම් කරගෙන යන්න පුළුවන් එකක් නෙමෙයි. මේ ජීවිතය ගැන නොයල්මමයි වටින්නේ. මේ බඳු ජීවිතයක සාරයක් නැහැ. ඇලිච්ච තැන්වල දුක නම් හටගන්නේ. පින්වත්නි, ඒ ඇලිච්ච ඒවා අතහැර ගන්න බැරි වීමේ දුකයි අපිට තියෙන්නේ. පින්වත්නි, ඇලිච්ච ප්‍රමාණයට දුක තියෙනවා. ඇලිච්ච ඒවා අතහැර ගන්න බැරුව පින්වත්නි පුදුම තරම් අනාථ වෙනවා.